ඔන්න යාළුවනේ මම දැන් ඇවිල්ලා ඉන්නේ ගන්නෝරුව පැත්තෙන් යනකොට පේරදෙනියේ මල්වත්තේ අනිත් පැත්තෙන්. මගේ යාළුවෝ දැකලා නැන්නේ පේරදෙනියේ මල්වත්ත අනිත් පැත්තෙන්. හරි. දැන් මම පෙන්නන්න ලැහැත්ති. හරිද? දැන් ඔන්නෝම එනවා. ඒත් එක්ක පේරදෙනිය ගඟ යනවනේ. මහවැලි ගඟ. හරිද? ඔන්න දැන් බලන්න. ඔන්න මුලින්ම ඔය තියෙන ඈතින් පේන්නේ පේරදෙනියේ මල්වත්ත. හරිද? ඒත් එක්ක ඔන්න ගඟට වෙලා තියෙන වැඩේ පේනව නේද? දිත්වා සුලි කුණාටුවෙන්. ඔය පේනවනේ. ඇලි කඩාගෙන ගිහිල්ලා වෙන්න ඕනේ හානි ඔක්කොම වෙලා තියෙනවා. තාම රොඩු බොඩු ඈත පේනව නේද? ඔයාලට. ඔය තියෙන්නේ. ඔතෙන් එනකම් මේ ගඟ පිරෙන්න වතුර එනවා කියපුවාම කවුරුවත් විශ්වාස කරනවද? නෑනේ. ඉතින් කතා දෙකක් නෑ. නියමෙටම ගඟ ගැලුවා. වැසි වැස්සොත් ගඟ ගලයි කියලා කිව්වා. ඒ විදිහටම වැසිත් වැස්සා ගඟත් ගැලුවා ආයේ මොකවත් නැහැ ලොයෙත් නැති වෙන්න. හරිද? දැන් ඔන්න ඒක තමයි මම මේ පෙන්නන්නේ. දැන් මේ පේනවද මේ? මෙන්න මේ හැරියට එනකම් වතුර ඇවිල්ලා මේ. හොය. ඕ. හරිද? මේක නම් මේ කලින් ඉඳලාම ඉදිකිරීමක් කරලා නවත්තලා මේ කරගෙන යන එකක්. හරිද? මේ උණ පඳුර තියෙනවා මේ හැරියට එනකම් වතුර ඇවිල්ලා මේ ඔන්න කඩාගෙන ගිහින් තියෙන විදිහ පේනවද? ඔන්න මේ තියෙන්නේ. ඕන්න. හරිද? ඔය තියෙන්නේ දිත්තා සුලි කුණාටුවේ මේවා කවුරුත් පෙන්වන්නේ නැහැ නිවුස් වලටවත්. ඔය රොඩු බොඩු පේන්නේ මෙතෙන්ද එනකන් ඇවිල්ලා දෙනවා. දැන් දිත්තා ඉවරලා මම හිතන්නේ මාස දෙකකට ආසන්නයිනේ. තාම ඒවා ප්‍රතිසංස්කරණය කරලා නැහැ. ඔන්න ඕක තමයි තත්ත්වය දිත්වා සුලි කුණාටුවෙන් ඇති වෙච්ච තත්ත්වය. ඔය ඔන්න පෙරදෙනි මල්ල තමයි අර ඈතින් දම් පාටට මල්ල හැරෙමේ පේන්නේ. ඔය තියෙන ලස්සන ලොකු ගස් තියෙන්නේ. ඔය අයින. හරිද? තව ටිකක් ඒ විදිහටම ගියා නම් මල්වත්තෙත් කැල්ලක් ගලවගෙන යන්න ඉඩ තිබ්බ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔන්න. ඔය තියෙන්නේ. දැන් එච්චරේ රුද්‍ර වූ ජීවිත හානිකර දේපල හානි කරපු ඒ අපේ ආදරණීය මහවැලි ගඟ අද ඊටමන්ව නිසල්මනේ ගලාගෙන යනවා. හරිද? අපේ ජීවිතත් ඒ වගේ තමයි ප්‍රශ්න ආවා. හරි තාඩන පීඩන වලට මුණ දුන්නා. ඊට පස්සේ දැන් මේ විදිහට නිසල්මනේ ගලාගෙන යන ඔන්න මේ තියෙන්නේ ඒ විදිහට දැන් නිසල්මල් නිකම් මොකවත් උනේ නැති ගානට ගලාගෙන යන මහවැලි නදිය. හරිද? ඔන්න ඒ මහවැලි නදිය. මෙන්න මේ ගස් මට්ටමට වතුර එන්න ඇති. ඕන් ඒ ගස් ටික අද ඉතාමන්ද ලස්සනට දළු දාලා කොළ පාටට තියෙනවා. ඔයාලට මේක කවදාවත් දකින්න ඔය කට්ටිය විශේෂයෙන් බලන් දෙන්නේ නැහැ නේ පේරාදෙනියේ මල්වත්ත මේ පැත්තේ. ඔන්න පේරාදෙනියේ මල්වත්ත. මම පොඩි zoom එකක් දාලා පෙන්නන්නම්. ඔය තියෙන පේරාදෙනියේ මල්වත්ත ඈතට ඔය දම් පාටේ එහෙම ගස් තියෙනව නේද? ලස්සන මල් තියෙන. ඒ තමයි පේරාදෙනියේ මල්වත්ත. මෙහා පැත්තෙන් තමයි ගඟ තියෙන්නේ. එහෙනම් ආයෙත් මේ වගේ මම තැනකට කොහරි සෙට් වුණොත් යාළුවන්ට ගේන්න. එහෙනම් ජය වේවා. subscribe කරන්න.